අහම්බෙන් හරි මගේ වීඩියෝ එකකට ගොඩ වැදුණු ඔයාව බොහොම ආදරෙන් මම පිළිගන්නවා. අද මම කතා කරනවා සත්කාරයක්. ඒක තමයි වියලි හැමට සුදුසු සත්කාරයක් තමයි මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ සත්කාරය කරන්න කලින් මම චුට්ටක් හිතුවා ඔයගොල්ලන්ට කතා කරන්න. මම රූපලාවන්‍ය ශිල්පිනියක් නෙමෙයි. සාමාන්‍ය ගෘහණියක් විදිහට, සාමාන්‍ය කාන්තාවක් විදිහට මටත් තිබුණා සමේ විවිධ ගැටලු. ඔය දේවල් වලට මම විවිධ විසඳුම් හෙව්වා. ඒවට මට ලැබුණු මම ඒව අත්දක ප්‍රතිඵල මම තීරණය කරා කාලයක් යද්දී මේ සමාජයේ ඉන්න අනික් මගේ සහෝදරියන් එක්ක මම බෙදා ගන්නවා නම් හොඳයි කියලා. ඉතින් ඒ අනුව තමයි මම මේ YouTube channel එක පටන් ගන්න හිතුවේ. බොහොම පුංචි මුදලකින් සමහර වෙලාවට අපි හිතන්නේ නැති විස්මිත ප්‍රතිඵල අපිට ලබා ගන්න පුළුවන්. සමහර වෙලාවට අපි හිතනවා ඇත්තටම අපි ලොකු සැලුන් එකකට යන්න ඕනේ, ලොකු ට්‍රීට්මන්ට් එකක් ගන්න ඕනේ. එතකොට තමයි අපේ සම ලස්සනට තියාගන්න අපිට පුළුවන්. මේ වගේ වැරදි මතවල ඉන්නවා අපි. ඉතින් මම තීරණය කරා ඇත්තටම එහෙම නැහැ. අපිට පුළුවන් ගෙදරදීම සාමාන්‍යයෙන් එදිනෙදා අපේ වැඩ කටයුතු කරන ගමන්ම ලස්සනට ඉන්න. බොහොම පුංචි මුදලක් වියදම් කරලා. ඉතින් ඒක මම හිතුවා සමාජයට දෙන්න ඕනේ කියලා. මම ගත්ත අත්දැකීම, මම ලබපු ප්‍රතිඵල. ඉතින් මේ අනුව තමයි මම හිතුවේ ඒක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා කියලා. දැන් ඇත්තටම වර්තමානයේ තියෙන ආර්ථික තත්ත්වයන් එක්ක හැමෝටම සැලුන් එකකට යන්න බෑ. හැමෝටම ලොකු මුදලක් වියදම් කරලා ලොකු ට්‍රීට්මන්ට් කරන්න බෑ. ඉතින් මේ දේවල් එක්ක මම දන්නවා සාමාන්‍යයෙන් හැම කාන්තාවක්ම කැමති ලස්සනට ඉන්න. තමන්ගේ මුහුණ ලස්සනට කණ්ණාඩියෙන් දකින්න හැමෝම කැමතියි. ඒ වගේම හැම හස්බන්ඩ් කෙනෙක්මත් කැමතියි තමන්ගේ නෝනා බොහොම ලස්සනට පිළිවෙලට ඉන්නවට. දැන් ඇත්තටම අපිට ලොකු මුදලක් වියදම් නොකර ලස්සන වෙන්න පුළුවන් නම් මම හිතනවා හැමෝම ඒකට කැමතියි. ඉතින් මම ඒකට තෝරගත්තේ ස්වභාවික සත්කාර. මේ ස්වභාවික සත්කාර හරහා ඇත්තටම ප්‍රතිඵල ලැබෙනවද? කෙනෙක්ට එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි මම පුද්ගලිකව ස්වභාවික සත්කාර හරහාම හුඟක් ප්‍රතිඵල අරගෙන මගේ ගැටලු හුඟක් විසඳගත්ත කෙනෙක්. ඒ වගේම මම දැන් අවුරුදු 40ට බොහොම ආසන්නව ඉන්න කාන්තාවක්. එතකොට මට ඉන්නවා ලොකු දරුවෝ. මගේ ලොකු දුවට අවුරුදු 19ක්. ඉතින් එතකොට මම සතුටුයි මගේ සම ගැන. මම සතුටුයි මම කරපු දීර්ඝ කාලීනව කරගෙන ආපු සත්කාර නිසා මගේ හැම තවම සැලකිය යුතු ප්‍රමාණයකින් පරිස්සම් වෙලා තියෙනවා. අපි කවදා හිටියත් වයසට යනවා. හැම රැලි වැටෙනවා. ඒක අපිට 100%ක් නවත්තන්න බෑ. හැබැයි අපිට පාලනයක් ඇතුව යන්න පුළුවන් ගමනක් මේක. එකපාරටම ඔයාලටත් ඒ අත්දැකීම ඇති. සමහර විට ඕගොල්ලෝ අවුරුදු 30 35 වෙනකොටම හැම රැලි වැටිලා අඳුරු වෙලා හරිම හිතේ කනස්සල්ලෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් ඔයා. ඉතින් ඔයා මාත් එක්ක එකතු වෙන්න. මම ඔයාගේ හැම හරිම ලස්සන පැහැදිලි සමක් බවට පත් කරනවාමයි. ඉතින් ඒ ස්වභාවික සත්කාර හරහා මාත් එක්ක එකතු වුණොත් මේ මම කරගත්ත දේවල් එක්ක ඔයාලටත් පුළුවන් ඔයගොල්ලන්ගේ හොඳ සමක්, පැහැදිලි සමක්, ලස්සන සමක් ලබා ගන්න. ඒක මම කියන්නේ නෑ සුදු සමක් නෙමෙයි. මම හැම වෙලාවෙම කියනවා ඒක සුදු කරගන්න නෙමෙයි අපි දඟලන්න ඕනේ. ඒ හරහා ලැබෙන අතුරු ආබාධ නම් එමටයි. ඒක මම සමාජයේ දැකලා තියෙනවා. ඒ ගැන මම කතා කරන්න කැමති නෑ. නමුත් ඔයාට තියෙනහම ලස්සනට පැහැපත් කරගන්න මට උදව් වෙන්න පුළුවන්. ඉතින් මගේ channel එකත් එක්ක එකතු වුණොත් ඔයාලගේ ඒ ජර්නි එකේ මම ලස්සනට ඉස්සරහට අරගෙන යනවා. ඉතින් එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. අද කතා කරන්නේ ඔයාට වියලි හැමක් තියෙනවා නම් ඒක ඉක්මනින්ම තෙතමනේ සහිත සමක් බවට පත් කරගන්න පුළුවන් සත්කාරයක් ගැන. මේක 100%ක් ප්‍රතිඵල තියෙනවා. මටත් තිබුණේ වියලි හැමක්. නමුත් දැන් ඒ වියලි හැම අතුරුදහන් වෙලා ගිහිල්ලා තියෙන්නේ. හොඳ සමක් මට දැන් තියෙනවා. ඔයාලට පේනවා ඒක මගේ වයසත් එක්ක. ඉතින් මම ආරාධනා කරනවා මේ සත්කාරය කරන්න ඔයාට වියලි සමක් තියෙනවා නම් කරලා බලන්න.
ප්‍රතිඵල අනිවාර්යයෙන්ම මාත් එක්ක බෙදා ගන්න. එහෙනම් යමු අපි වීඩියෝ එකට. ඔන්න ඉතින් කිව්වා වගේම මේ සත්කාරය අපි කරන්නේ වියලි සමකට. ඉතින් මම මේකට මුලින්ම ගන්නේ සුදු හඳුන්. ඉතින් සුදු හඳුන් කුඩු තේ හැන්දක් අරගන්න. සුදු හඳුන් කුඩු තේ හැන්දකට මම එකතු කරගන්නවා කස්තුරි කහ බොහොම චුට්ටක්. ඉතින් කස්තුරි කහ චුට්ටක් සුදු හඳුන් එක්ක එකතු කරගත්තට පස්සේ මම මේකට එකතු කරගන්නවා කෝමාරිකා මේස හැඳි 2ක් විතර. ඉතින් මේ කෝමාරිකා මේස හැඳි 2ක් විතර එකතු කරගෙන අපිට පුළුවන් ඊළඟට එකතු කරගන්න මේකට ඔලිව් ඔයිල් බිංදු 2-3ක්. ඉතින් මේ ඔලිව් ඔයිල් බිංදු 2-3ක් අනිවාර්යයෙන්ම මේ සත්කාරයට එකතු කරගන්න ඕනේ. මොකද අපි කරන්නේ සත්කාරයේ වියලි සමට මේ ඔලිව් තෙල් හරහා අපේ සමට හොඳ තෙතමනයක් හම්බ වෙනවා. ඉතින් මේක එකතු කරගත්තට පස්සේ අපිට පුළුවන් ඕනනම් වතුර බිංදුත් කීපයක් එකතු කරගෙන මේ පේස්ට් එක අපිට හදා ගන්න පුළුවන්. මතක ඇතුව මේක අපි කරන්නේ මොකටද කියන දේ මතක තියාගන්න. අපි කරන්නේ මේක වියලි හැමකට. ඉතින් වියලි සමක් අපිට තියෙද්දී අපි ඒකට ඒක අපි බලන්නේ තෙතමනේ සහිත සමක් බවට පත් කරගන්න. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම මේකට ඔලිව් අපි යොදා ගන්නම ඕනේ. ඔලිව් තෙල් වලින් පුළුවන් අපිට හොඳ තෙතමනයක් සමට ගන්න. ඒ වගේම කෝමාරිකා වලින්. ඉතින් මේ සත්කාරයේදී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනෙම දෙයක් තමයි මේ ඉන්ග්‍රීඩියන්ට් දෙක. සුදු හඳුනුත් තේමයි සුදු හඳුන් කුඩු වලට හොඳ සුදු හඳුන් කුඩු වලින් හොඳ සිසිලසක් අපිට අපේ සමට ලැබෙනවා. ඔන්න දැන් ඉතින් මම යන්නේ මේ පේස්ට් එක ඇප්ලයි කරන්න. පිරිසිදු කරගත්ත මූණට තමයි මේ පේස්ට් එක ඇප්ලයි කරන්න ඕනේ. විශේෂයෙන්ම මතක තියාගන්න හොඳින් මූණ පිරිසිදු කරගන්න ඕනේ ෆේස් වොෂ් එකක් ආධාරයෙන් හරි. ඔයාලා මූණ පිරිසිදු කරන පිරිසිදු කාරකේ ඔයාලගේ මොන හරි භාවිතා කරලා විශේෂයෙන්ම සබන් නම් පාවිච්චි කරන්න එපා. ඇත්තටම ඔයාගේ හැමට ගැලපෙන ෆේස් වොෂ් එකක් භාවිතා කරන්න. හොඳ ෆේස් වොෂ් එකක්ම පාවිච්චි කරන්න පුරුදු වෙන්න. ඉතින් මේ විදිහට ඇප්ලයි කරන්න පුළුවන් අපිට. මේ විදිහට ඇප්ලයි කරන්න මේක හරිම සීතලයි මූණට. මතක ඇතුව මේ මොන පේස්ට් එක මොන පැක් එක දාන්න හැදුවත් ඔයාලා මතක ඇතුව චුට්ටක් හදලා කලින් දවසේ පොඩ්ඩක් පැච් ටෙස්ට් එකක් කරන්න පුරුදු වෙන්න. මොකද ඔයාගේ හැම කොයි වගේද කියලා කියන්න බෑ. මගේ හැමට හරියන හැමදේම ඔයාගේ සමට හරියයි කියලා කියන්න බෑ. ඉතින් ඒ හින්දා මතක ඇතුව ඔයාගේ සමට මේක හොඳට ප්‍රශ්නයක් වෙන්නේ නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන්ද බලන්න. කලින් දවසේ මේක පොඩ්ඩක් ඇප්ලයි කරලා බලන්න ඇලර්ජි එකක් මොන හරි වෙනවද කියලා. ඒ වගේම ඇස්වටා ප්‍රදේශයේ ඇප්ලයි කරන්නත් එපා. දැන් මේ විදිහට ඇප්ලයි කරාට පස්සේ අනිවාර්යයෙන්ම විනාඩි 15ක් අපි ඉන්න ඕනේ. විනාඩි 15ක් ඉන්න ඕනේ. ඒ වගේම හොඳටම වේලෙන්න දෙන්න එපා. මේකේ තෙතමනේ තියෙද්දිම තමයි අපි මේක සෝදලා ඉවත් කරන්න ඕනේ මූණේ. මේකේ තෙතමනේ තියෙද්දිම වතුර චුට්ටක් අපේ අත්වලට අරගෙන මේක උඩු අතට පිරිමදිමින් අපිට පුළුවන් අයින් කරන්න විනාඩි 15කට පස්සේ. ඉතින් ඔයාට ඇත්තටම ප්‍රතිඵල බලා ගන්න පුළුවන් ඒ වෙලාවෙම මේකේ ප්‍රතිඵල ඒ මොහොතේම තියෙනවා. ඉතින් මේ තෙතමනේ සහිත සමත් ඒ වෙලාවෙම ඔයාට හොඳට දැනෙනවා මේ ඔලිව් තෙල් වලින් හම්බ වෙන තෙතමනේ ඒ වෙලාවෙම හැමේ හොඳට හැමේ අපේ මේ ඇඟිලි වලට දැනෙනවා. අපිට මූණ බලද්දි කණ්ණාඩියෙන් හොඳට පේනවා. ඉතින් මෙහෙම තියාගත්තට පස්සේ මේක විනාඩි 15කින් උඩු අතට පිරිමදිමින් ඔයාට පුළුවන් හිමින්ම සෝදලා අයින් කරන්න. ඔයාට පුළුවන් මේක බෙල්ලෙත් එක්කම ඇප්ලයි කරන්න, බෙල්ලටත් එක්කම ඇප්ලයි කරන්න. ඊට පස්සේ උඩු අතට පිරිමදිමින් ඔයාලට පේනවා නම් බලන්නකෝ මේ හොඳින් ඉවත් වුණාට පස්සේ මූණ හරිම පැහැදිලි.
ඉතින් තද කරන්න එපා. ඇඟිලි තුඩු වලින් හරිම සියුම්ව තමයි මේ වැඩේ කරන්න ඕනේ. විශේෂයෙන්ම ඔය අපේ නාසයේ උඩ තියෙන මැරුණු හැම එහෙම ඉක්මනින්ම ඉවත් කරගන්න පුළුවන් අපිට. හොඳට ඉවත් වෙනවා. බලන්නකෝ දැන් කොහොමද කියලා පෙනුම. ඒ වගේම ටවල් එකෙන් අර පිහදලා තදට පිහින්න එපා. තෙත මාත්තු කරන්න. තෙත මාත්තු කරපුවාම ඔන්න ඔය වගේ හොඳ සොෆ්ට් තෙතමනේ තියෙන සමක් අපිට ලබා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් සතියට 2-3 සැරයක් මේක කරලා ප්‍රතිඵල අත්දකින්න. ඒ වගේම මතක ඇතුව හොඳ මොයිස්චරයිසර් එකක් ඇප්ලයි කරන්න. ඔයාට පුළුවන් හොඳ මොයිස්චරයිසර් එකක් නැත්නම් ඔලිව් තෙල් බිඳු කීපයක් අරගෙන ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඒක හරහා ඔයාට හොඳ තෙතමනේ ආරක්ෂා කරගන්න පුළුවන් ඔයාගේ හැමේ. මේක කරලා බලලා ප්‍රතිඵල මට කියන්න මතක ඇතුව. ඒ වගේම අවුවට යන්න එපා. අවුවට යනවා නම් අනිවාර්යයෙන්ම සන් ක්‍රීම් එකක් යූස් කරන්නම වෙනවා ඔයාට. මතක ඇතුව මේ වගේ පැක් එකක් දාලා මේ වගේ සත්කාරයක් කරලා අවුවට නොයා ඉන්නව නම් තමයි හුඟක්ම හොඳ. ඉතින් මම ආරාධනා කරනවා ඔයාට මගේ channel එකත් එක්ක එකතු වෙන්න. මේ වීඩියෝස් හොඳයි නම් මගේ channel එක subscribe කරලා වගේ යාළුවන්ටත් මේ වීඩියෝස් බලන්න share කරන්න. මාත් එක්ක එකතු වෙන්න. ඉතින් මම ඔයාලට ආදරෙන් මේ ආරාධනාව කරනවා. ඇත්තටම මේ ස්වභාවික සත්කාර වලින් ලැබෙන ප්‍රතිඵල විස්මිතයි.